ඕගොල්ලෝ කොහේ නන්දාවේ කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? දුවද කතා කරනවා. සුබෝදයසන. ඉතින් ඇත්තටම මුලින්ම අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කන්සර්න් ෆර්ම් කීපයකටම කතා කරා. ඒ වගේම එකකට සල්ලිත් ගෙවලා තමයි අපි මේ ස්කෑන් වල එකත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් මගේ යාළුවෙක් හරහා තමයි යාළුවෙක්ගෙන් තමයි නම්බර එක ඉල්ලගත්තේ. ඊට පස්සේ අද වෙනකන් යාළුවට කතා කරන්නත් බැරි වුණා. හැබැයි යාළුවත් අද ඇවිල්ලා ඉන්නවා මම දැක්කා. ඉතින් ඉස්සෙල්ලාම ගයන්ට තමයි කෝල් එක ගත්තේ. ඉතින් ගයන්ගෙන් ඒ කතා කරපු විදිහටම පොඩි සපෝටිව් ගතියක් ඇත්තට මෙදා දැනුණා. ඒක නිසා තමයි දිගටම සම්බන්ධ වුණේ. ඊට පස්සේ එක්සෑම් එකේ ඉඳන් මේ වෙනකන් සියලු සපෝට් එක මේ දුන්නා. ඉතින් ඇත්තටම කිව්වා වගේ යසිරුට අපි විතරක් නෙවෙයි ගොඩක් අය කරදර කරලා දිනවා. ඇත්තටම අපි නිතරම කියනවා අපි දෙන්න කතා වෙනකොට යසිරුට ඇත්තටම මේ සෑහෙන කරදරයක් කරන්නේ අපි කියලා. නමුත් අනිත් අයට ඔක්කොම කරදර වෙලා තියෙනවා. මේ ඉතින් අපි 25 තමයි යන්න ඉන්නේ VFS මේ මාසේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක සක්සස් වෙයි කියලා. ඉතින් සියලු සපෝට් එකට thank you සියලු දෙනාට. අද දවසේ විශේෂ තෑග්ගක් තියෙනවා. අර යසිරුට වැඩිපුරම කරදර කරපු ෆැමිලි එක කවුද කියලාට වරලා විශේෂ තෑග්ගක් දෙන්නේ යසිරු. මම හිතන්නේ යාගාව තියෙනවා ඔයගොල්ලෝ කෝල් කරපු ලිස්ට් ඔක්කොම ඒ අනුව කතා කරපු වෙලාවල් ආව මැසේජ් අනුව වැඩිපුරම කරදර කරපු ෆැමිලි එකට විශේෂ තෑග්ගක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොත් ඒකට ඇප්ලයි කරන්න පුළුවන් විදිහේ ෆැමිලි එකක් නැත්නම් එහා දෙයකට. සයින ප්‍රොපෝසින් හිටිය උදේ ඉඳන් කියන්නේ දුන්නේනම කැමැත්තෙන් ඇත්තේ ගන්න. පාන කියලා. Dinali, Mama Moritray, and Seven University International Business. But then, there are Kamuna, amazing having a good select here. Abidana Vision of Medilla August 9th, Yanga Parabu. And Yasirutai, one time, Chamakai, Mudak, especially. Thank you very much, Scandal, and Heart. What a character recommend. මොස්තරි දැන් අඳුනගත්ත මේ යාළුවෙක් යනවා කිව්වේ මෙයා දැනද? ඉතින් යාළුවා ටිකක් ඈත නෙමෙයි. ළඟට වෙලා කතා කරන්නේ නැහැ. Good morning, ඔක්කොටම. මම දිනුතු අපි ආවේ අතුරුගිරියේ ඉඳලා. දැන් අතරම කිව්වනේ දැන් අපිට කෙනෙක් මොන අපේ කැම්පස් එකට මෙයාද මම තාම VFS අපොයින්ට්මන්ට් දාගෙන try කරන කෙනෙක්. දැන් හැමෝම කිව්වහම එක්ක යසිරට හරි කරුවාට හරි විතරයි මම දීලා තියෙනවා. මොනවා ඔක්කොටම මම දීලා තියෙනවා. මම චම්මරිට තාමඩක් අත දෙනවා. මම ගයන්ටත් කෝල් කරනවා. මම මිස්ටර් වන්ටත් අත දෙනවා. මම මිස්ටර් යසිරට ගොඩක් අත දෙනවා. හැබැයි thank you. මොකද ගොඩක් අය ප්‍රොසෙස් එක පටන් ගත්තේ. කියනවානේ මගේ අයියා මේ වෙනකොට ෆින්ලන්ඩ් වල ඉන්නේ. එයා තමයි මට ස්කෑන් වලට රෙකමන්ඩ් කරේ. එතකොට මම රෙකමන්ඩ් කළා ඩිසෙම්බර් බැච් එකට දැන් මගේ යාළුවෙක් ජොයින් වෙලා ඉන්නවා ස්කෑන් වලට ඒකද. thank you. මම තාගෙන මොන් කියන්නේ මගේ කොන්ෆිඩන්ස් එක දෙනවා. මොකද මේගොල්ලෝ මට අන්තිම වෙනකන් සපෝට් කරයි කියලා. thank you ස්කෑන්. thank you එන යාළුවත් එක්ක මෙතන විස්තර කතා කරගෙන ඔයගොල්ලෝ කතා කළේ නේ. ඔයගොල්ලෝ කතා කළාට අපිට විස්තර කිව්වේ නැහැ. එකම කට්ටියක්ද නැත්නම් ඔය දෙන්නාමද ඔයගොල්ලෝ තුනක් නේද? ඔයගොල්ලෝ කවුද කතා කරන්නේ? Good morning, I'm Lochana. ඇත්තටම අපිත් බලපු නැති රටක් නෑ සහ ගේම් තියෙන්නේ ප්‍රසන්ටේෂන් වලිස් එකක් නෑ. කිව්වොත් නිවැරදි ඔබ හැමතැනම ගිහින් බලනවා. සමහර අමාරු වෙන්න තුන්න වෙන්න ගිහිල්ලා බේරිච්ච අවස්ථාවක් තියෙනවා. අවසානයේ ඉතින් ඔය තුන මාර්කයෙන් තමයි අපිට ස්කෑන් වලට එකක් හම්බුනේ. ඒතකොට බණ්ඩාරක තමයි මේක කැපස් එක දීලා අපි ගායන්න තමයි හම්බුනේ. ඉතින් ඇත්තටම ගායන්න ගොඩක් තෑන්ක්ස් කරනවා. මොකද කතා කරා ඒක කතා කරන විදිහම අපිට කන්ෆිඩන්ස් එකයි. වෙලා ඉතින් අපි ඊට පස්සේ ආවෙලා ටියර් එක ලා කරගෙන වැඩි පුර කරමු කියලා. ඊට පස්සේ ඉතින් ඇප්ලයි කරලා එඩිට් කරලා අපි එක්සෑම් එක කරලා ඔය සිලෙක්ට් වුණා. අපිට සිලෙක්ට් වෙන සබ්ජෙක්ට් වල කැම්ප් එක අපේ සයන්ස් නර්සිං ඩිග්‍රී එක පයිස් තමයි යන්නේ. මම ඩිපෙන්ඩන්ට් දෙයට යන්නේ. එතනකො ඉතින් සුපුරුදු ලෙස රුවන්ට සෑහෙන බීමේ කරදර කළා. මොකද දැන් අතර දැන් තමයි යාම දෙන්නේ දැන් සෑහෙන පිරිසක් ඉතින් එක්ක වැඩ දෙන්නෙක් නේ කරන්නේ. ඉතින් අපිට අපේ වැඩේ විතරක් වුණාට යාට සෑහෙන වැඩ දෙන්න ඉතින් ඇත්තටම යාට ලොකු කතාවක් තියෙනවා මේ සම්බන්ධව. ඉතින්
නැත්නම් ඉන්දියාව ගියාම කියන්න ඕනේ මොකද දැන් අපි ඉන්දියාව ගියාම තව කන්සල්ටේෂන් වලට ඇවිල්ලා තිබ්බ සමහරට ඒ ඒජන්සි වල එතෙන්ට ඇවිල්ලා ඒ තරම් එහෙම කරනවා කියන්නේ. සමහර අය කියනවා ඩොකියුමන්ට්ස් උන් කරන දේ උන් අපිට එන්න විතරයි තියෙන්නේ කියලා. ඇත්තටම අර ඒකට වැඩිය රුවන් කියපු දෙයට මම ඇත්තටම කියනවා මොකද රුවන් අපිට කිව්වේ වැඩ ටික තනියම කරගත්තාම ඔයගලන්ට අනාගතයේදී ඒ දේවල් කරන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම අපි ඒක තනියම අපි ඩොකියුමන්ට්ස් ටික හදාගෙන ඔක්කොම කරගෙන ඉන්දියාව කොහොමද ගිහිල්ලා වැඩ ටික ඔක්කොම තනියම කොහොමද කරගෙන දන්නේ රටක් එකක් කොහොමද වැඩ ටික කරගෙන ඉතින් අපිට ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම ඉස්සරහට ගොඩක් වටිනවා. ඉතින් thank you Samuel. හැමදේටම thank you. අයිගේ ඇවිල්ලා තියෙන ඩිසිෂන් එක කොහොමද මගේ පෙන්ඩින් කියලා ඒකත් රෙඩි කියලා බලමුත් ඉන්නවා. දෙගොල්ලෝ කියන්නේ එකම යුනිවර්සිටි එකද නැත්නම් වෙනස්? ඔයගොල්ලෝ එකට අපි කතා කරමු. මම හිතන්නේ රුවනෝ දැන් ලිස්ට් එක හදනවා. අර රුවන්ට කරදර කරපු ෆැමිලිස් ටිකක් තෝරනවා. යසුණා පොඩි වටේකෝ ගිහින් බැලුවා මේ කරදර කරපු කට්ටිය ඇත්තටම ඒගොල්ලෝ කියලා. ඔයා කාටද කරදර කරන්නේ? मैं वाइस कमा स्टूडेंट मोर डिपेंडेंट इतने कितना बड़ी दिन फिर आची दिया करता है यासुड तो अभी तो एडिट में डालते हैं वो नहीं यासुड मेरा तो अरेंजमेंट नहीं मांगता है वो करते हैं तेरा नाम बता के तुम ओ डैम कोटा है इतना मम्मी अभी अनिल कंसल्टेंट सर्विसेज प्रोडक्ट चेक करा कोल इंडिया इधर से मटा मैं वेलाट लिविंग का मैं स्कैन वेल्डिंग करना मैं लिंक एक मटा है ना इधर से लेवल करेगा फ्री लिविंग करते भी इधर से एक ही मटा है ना मैं आता इधर दिन ना वेल्डिंग के लिए ये प्रॉब्लम ये मैं मुझे इधर से ना अभी टेक मैं स्कैन वेल्डिंग मैं दोनों का दिया उन्होंने काफी क्वेश्चन है लेकिन සමහරවිට අපිට ඩවුට් එකක් කියලා මේ ස්කෑන් වලින් කියන එකයි සමහර ගෲප් වලින් යන කියලා නේද ඒ වෙනස් මේ එක එක මීඩියාස් වෙනස් අපේ අන්තිමේට බලද්දී ස්කෑන් වලින් රැසිරු වල කියපු එක තමයි අන්තිමේට බලද්දී හරි ගායන්ටත් අපි ඉතින් කවදාද කරා ඒක තමයි අපි ඒකට අපිට VFS ඩේට් එක තියෙන්නේ 22 ඕගස්ට් කලින් බුක් කරන්න කියලා කිව්වා අපි අර සෑම එකකන් විශේෂ වෙනකම් පොඩ්ඩක් කරලා ඉන්නු ඉන්නවා මම ඉන්නන්නේ 22 ඕගස්ට් වලට අපි ගිහිල්ලා හොඳ ඩිසිෂන් එකක් දීලා බලාපොරොත්තු වෙනවා ඒකටත් මේ ස්කෑඩියුල් එකේ සපෝට් එක අපි මම බලාපොරොත්තු වෙනවා රෙකමන්ඩ් මම කරා ගොඩක් ඇයි ක්‍රමයේ සම්දෝසයි thank you ස්කෑඩියුල් thank you හරි මයිකේ මට දෙන්න කතා කරන්න මොන හරි තියෙනවා ඕනේ එයාට ඕනේ නැහැ යාළුවෝ හරි නම මිස්ටර් කියන අනික් පැත්තට පොඩ්ඩක් මම සිංගල් ස්ටුඩන්ට් ගොඩක් ඒජන්සිස් කරුවා ඊට පස්සේ මේ තමයි රෙකමන්ඩ් කරේ ස්කෑන් වල එකකින් යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියවලුත් ඒ තමයි කියේ ඉතින් මම මේගොල්ලන්ගෙන් ගිහිල්ලා රුවන්ඩියගෙන් තමයි සේවය පටන් ගත්තේ මේ මාසේ එකේ ෆිල්ම් කොම් වැඩ හරි වෙන්නේ ලේසි තනියෙන් යන්න දෙන්නේ හරි තව කවුරුද ඔයගොල්ලෝ ඔහොම කතා කරගෙන අර පැත්තට ගිහින් එන්න නැත්නම් ඔයගොල්ලෝගේ කතාවට බාධා වුණා වෙනවා හරි රුවන් මොකද කියන්න තියෙනවද ලිස්ට් එක මම හිතන්නේ ලියාගෙන යනවා නම් ටික අද දවසේ වාසනාවන්තයට මොනවාද තෑගි සර්ප්‍රයිස් නේ අපි පස්සේ හරි මේ මේසේ ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඉන්න අනික් කට්ටිය එක්ක කතා කරේ නේ අපි පොඩි කෙනා කවදාද නිසා මේ පැත්තට කතා husband wife ද විශේෂ ශක්තිය අරගෙන ගන්න තමයි also this මම ඇප්ලයි කරේ තාම වෙයිට් ලිස්ට් එකේ ඉන්නේ ඉන්දියාවේ මම හිතන්නේ ඒක යන්න පුළුවන් ඊට අමතරව මම කියන්නේ ස්කෑන් වලට ඇත්තටම මේ ඒජන්සි කම්පැනි හැමෝම ගොඩක් හොඳ සර්විස් එකක් කරනවා ඒ කියන්නේ thank you හරි තව පොඩි වෙලාවක් අර යාළුවා ඔයාගේ යාළුවා දෙන්නෝගේ මුලින්ම කතා කරලා කිව්වේ මේ යාළුවා මෙතන හරි
මොගල කතා කළේ නෑනේ. පහන පත්තු කරන්න නම් ආනේ. අපිට කියන්න විස්තර. කොහොමද ඉන්නාන ආවි කාලේ ඉඳලා මගේ යුනිවර්සිටි ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් එකේ මගේ විසා වැඩ කරේ මිස්ටර් වෝල් ඊටසේ චාම්ලිකම රැඳෙන්න දාසින තදලේ කම් ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්ක හැමදේම කරලා දුන්නේ මගේ හොඳම යාළුවා ඒක ස්කූල් එකේ ක්ලාස් එකේ ඉන්න යාළුවා එයාත් යනවා එයා විනිශ්චය නාමයේ මගේ ෆැමිලි විශ්ව ඔක්කොම අපි කාඩ් ඔක්කොම ඇවිල්ලා 17 යන්න තමයි ඉන්නේ යාළුවට දුන්නමයි කියලා දෙනවා. ඔය යාළුවෝ කියලා දන්න නිසා හිතෙනවා අපි කියලා නැත්තම් මෙතන ආවම දැනගත්තා. අයින් නැතත් මගේ යාළුවා රටේ යන්න කියලා කිව්වත් බාහිර කරන්න පුළුවන් ස්කෑම් එක. ඊට පස්සේ ජොබ් ඇප්ලිකේෂන් නර්සිං ෆිකම් සෙන්ට්‍රල් යුනිවර්සිටි එකේ මාතින් මේ ඇසුරට උදවි ලිස්ට් එකේ thank you දැන් ඒක ඉස්කෝලේට ගියා ඉස්කෝලේ ලංකාවේ ඒත් එක කැම්පස් එකටද යන්නේ නැත්තම් කැම්පස් දෙකක් එක රටේ. දැන් හරි හම්බෙන්න බැරි නේද? ඔයගොල්ලෝ කතා කළාද? මේ හරියේ ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ. මගේ මතකෙ දිවැරදි නම් හරිනේ. මොලේ මතකයක් තියනවා නේ හරි. ඔව් ඇත්තටම මේ මම ස්කෑන් වල එක අඳුනගත්තේ මගේ යාළුවෙක්ගෙන්. එයා ගිය අවුරුද්දේ තමයි එයාගේ යාළුවෝ තව දෙන්නෙක් එක්ක ෆින්ලන්ඩ් වලට ගියේ. මම මුලින්ම ඇවිල්ලා කන්ටැක්ට් කරේ චමරිව. චමරිව කන්ටැක්ට් කරාට පස්සේ මට ගොඩක් දේවල් ප්‍රොසෙස් එක වෙන විදිය දැනගන්න පුළුවන් වුණා. ඉතින් චමරි ගයිඩ් කරා මුලින් ඉඳලම ඊට පස්සේ මගේ වීසා කන්සල්ටන්ට් හැටියට යසිරු තමයි හිටියේ. හැමෝම කිව්වා වගේ යසිරුට මම ගොඩක් කරදර කරා. මේ දැන් ටිකට කයිවත් කරදර කරා පොඩ්ඩක් ගිහිල්ලා. මේ ඒ වගේම චමරිටත් එහෙමයි. ඉතින් ඇත්තට මට මං ගැන කියන්න අමුතු වුණා. මම සමීර මම ආවේ පිළියන්දල ඉඳලා. මම සිලෙක්ට්ලා ඉන්නේ යන් යුනිවර්සිටි එකට. මගේ වයිෆුත් යන මාත් එක්ක ඉතින් අවුරුද්දේ හැමදේම ඉතින් ස්ට්‍රෙස් එක පිට අන්තිම මොහොත තමයි කරගන්න පුළුවන් වුණේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා ස්කෑන් වලට මේ අවස්ථාව ලබා දුන්නට සහ ඉස්සරහට තවත් ගයිඩ් කරනවට. ඇත්තටම සතුටුයි. ස්තුතියි ස්කෑන් වලට. පිළියන්දල තව මල්ලි කෙනෙක් හිටිය අර හරි තනියෙන් යනකො මල්ලි පිළියන්දල නේද? මෙහි කට්ටිය වදන ගන්නකො මේ කිලින් අඳුන ගන්න කර මයික් එක ඉල්ලු අපිට කතා කරන්න දෙන්නේ නැද්ද කියලා. කවුරුත් වාහනේ. ඔව් ඉක්මනට අපි කතා කරමු අපිට වෙලාවක් එක්ක පොඩි ගන්න දෙනවා කරන්න කියලා. අපේ රිසර්ච් ඔක්කොම ඉඳලා තියෙන 17 යනවා ස්කෑන් වලට නම් දන්නේ වක් කාලේ ඉඳලා පාරණයි ස්කෑන් වලට මිශ්‍රවන්න තමයි කන්ටැක්ට් කරන්නේ දැන් හැමෝම ගේ මිශ්‍රවන්න කරදර කරාගෙන මිශ්‍රවන්නේ මම සෑන් කරු හරි දෙනවා හරි තරයි යම් ඉන්දියාට මේ පොඩ්ඩක් එන්න පිළිදෙන්න ඔබ යන්නේ ෆිල්ම් කියන්නා මේ පුතක තරේ මම අඩේම කතා කරේ නිසා මම හිතන්නේ අඩේම කතාකනේ මම වෙන්නේ වැඩු ගන්න බැරි හින්දා ඒකට ඇත්තටම මාර හෙල්ප් කරා මම දන්නේ මේ මට නම් මම වයිස් එකට කතා කළා නම් කියලා කියනවා මුලින්ම වයිස් එක කතා කරලා මම ඒගොල්ලන්ගෙන් ඩීටේල්ස් අරගෙන තමයි මට හම්බෙන් ස්කෑන් වර්ල්ඩ් එක හම්බුනේ ඊට පස්සේ මම FB එකේ ඇඩ් එකක් කරලා මම කතා කරේ මේ මිස්ටර් ගයන්ට ඊට පස්සේ එදා ගියම තමයි ස්ටුඩන්ට් හම්බුනේ මට ඒ වෙලාවේ මම අපි අතර මාල් ප්‍රශ්න එකක් ආවා මට හස්බන්ඩ්යි ඊට පස්සේ තමයි ෆින්ලන්ඩ් try කරේ ෆින්ලන්ඩ් යන ටිකට් ආසාව වැඩි වුණා ඇත්තටම ඒගොල්ලන්ගේ සපෝට් එකත් එක්ක ඇත්තටම thank you very much ස්කෑන් වර්ල්ඩ් මම හිතන්නේ ස්කෑන් වර්ල්ඩ් එකේ මගේ වීසා process එකට දුවයි දෙන්න උදව් කළා ඒ කියන්නේ ඒක මට කියන්න වචන නැහැ ඒ තරම් උදව් කළා
පැන්නොත් කොටින් වරිනවා. දැනුත් දැනුත් වැඩේ සාර්ථක වුණා. ඒ කියන්නේ ඇත්තටම මේ පන්නෝ කියන්නේ වැඩේ හරියට කරන්න ඕනේ හින්දා අපි ලව්වා සෑහෙන මේ සපෝට් එකක් දුන්නා. සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. ඒ කතා කරේ මගේ බිරිඳ. ඇත්තටම මේ ඕගොල්ලෝ ඔක්කොම කතා කරද්දි මේ ඔක්කොම කිව්වා මේ මෙයාලට කරදර කරා කියලා. ඇත්තටම මේ ජනවාරි මාසේ ඉඳලම අපේ ගෙදර නම් ඇහිච්ච නම් තුනක් තිබුණා. රුවන්, යසිරු, ගයාන්. මට හිතෙන්නේ මේ තුන් දෙනා අපට කරදර කරා. ඇත්තටම මොකද දන්නවද? මේ යසිරු ෆ්‍රී වෙන්නේ midnight. ඊට පස්සේ රුවන් ෆ්‍රී වෙන්නේ early morning. අපිට නිදා ගන්නත් නැහැ. ඉතින් මේ කොහොමවත් එහෙම සපෝට් එකක් දුන්නා. මම හිතන්නේ අපි ඇත්තටම අඩුවෙන්ම කතා කරේ. ඒගොල්ලෝ තමයි අපිට කතා කරේ. ඒ හින්දා අපිට කරදර කරපු හින්දා අපිට තෑග්ගක් දෙනවා නම් හොඳයි. ඒ වගේ ඇත්තටම කියනවා නම් මේ මීට අවුරුදු 10කට 12කට කලින් රට යන්න අවස්ථාවක් හම්බුණා. මේ මාතෘභූමියේ පස්සුණත් රට යන්නේ කියලා අදහසක හිටියේ. ඊට පස්සේ ස්වභාවිකව පස් වෙන්නේ නැතුව නිකන් කෘත්‍රිමව අපිව පස් වෙන්න යන හින්දා හිත වෙනස් වුණා. බවාල දෙන්න ඉලීම් කරා මේ අපි කොහේ යමු කියලා. ඊට පස්සේ ෆස්ට් ටයිම් තමයි කොහොම හරි ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන මිස්ටර් රුවන් හම්බෙන්න ගියා. අපි මුලින්ම කතා කරේ මිස්ටර් රුවන් එක්ක. ඒ දීපු ඒ කතා කරපු විදියට ඒ අපිට ඇති කරපු ඒ ඉමේජ් එකකින් හින්දා මගේ හිතත් වෙනස් වුණා. ඇත්තටම මොකද මම ආරක්ෂකන්තේ රැකියාව කරේ. ඒ හින්දා මේ රට දාලා යන්නේ නැහැ කියන ඇත්තටම මේව අදහසක් හිටියේ. ඉතින් කොහොම හරි ඒ අදහස වෙනස් වුණා. වෙනස් වෙලා ගොඩක් ලොකු සහභාගියක් දුන්නා. දැන් අපිට වීසා විල්ල ඔක්කොම අපි තව දවස් දෙකකින් අපි පිටත් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එහෙ ගිහිල්ලා අපි ඔක්කොම හම්බ වෙලා මේ විදිහම දවසක සෙට් වෙමු කියලා එහෙම සෙට් වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපේ යසිරු රුවන් ගායන ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තුතියි. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම ස්තුතියි. අදහස් වෙනස් වෙලා ඒක තීරණ වෙනස් වෙලා මම හිතන්නේ සෑහෙන පිරිසක් අපි ෆින්ලන්තයේදී හම්බෙයි මේ ඉන්න කට්ටිය ඩෙන්මාර්ක් යන කට්ටිය වැඩි කතා කරන්නේ නැහැ වගේ එකක් තියෙනවා. ඩෙන්මාර්ක් යන බලාපොරොත්තු වෙන කට්ටිය පොඩි බලන්න. මම දැනම ගියා ඔයගොල්ලෝ කතා කරලා අපි පොඩි විස්තරයක් කියමු. රේට එක ඇවිල්ලා තියෙන නිසා අප්ලයි කරන්න ඩොකියුමන්ට්ස් මේ දවස්වල හදාගෙන යනවා. විශ්රුවන් තමයි thank you very much මේ සපෝට් එක. මේ ආවට තවත් ඩෙන්මාර්ක් බලපත් කරන්න තාවද මතකයි මම සුමුදු පාන්දරේ ඉඳන් ආවේ ඩෙන්මාර්ක් යන්නේ ඉන්නේ හස්බන්ඩ්ගේ බබාලා දෙන්නත් එක්ක. ඔගනයිසේෂන් ලෙටර් එක ඇවිල්ලා තියෙන්නේ. තාම වීසා ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරගෙන නැහැ. thank you ස්කෑනර් එකට දීපු ගයිඩන්ස් එකට. දැන් අඳුරගෙන තියෙන්නේ නේ එහෙමම එතකොට අර කිව්වා වගේ අපිට පුළුවන් තව අපේ ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ නේද? good morning everyone. Thank you very much Mama Prabhas Priyankara. Thank you Scan World, Yasiru, Gayan, Ruwan, Tamari සහ යෝහානි මොඩම ස්ටුඩියෝ අතර මේ වෙලාව මෙතන ඉන්නේ ස්කෑන් හින්දා ගොඩක් ඉස්සුදම් කරන ස්කෑන් එකට මම ෆිල්ම් යන්නේ රැම්ප් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඉංජිනේර් වලට. ඉතින් අපි රෙකමන්ඩ් කරන්නම් ස්කෑන්. Thank you very much.